ඉතින් කොහොමද? දැන් මොකද අසනීප තත්ත්වය ගැන කියන්න තියෙන්නේ? ආවේ කොහොමද? දැන් ඉන්නේ කොහොමද කියලා පොඩ්ඩක් කතා කරලා කියන්නකෝ. හොඳයි තෙරුවන් සරණයි. මං ආයේ බොහොම අමාරුවෙන් ඇත්තම කියනවා නම් ඇවිල්ලා මෙතනින් මට ප්‍රතිකාර කරා තෙල්ලේම ගාලා කළා. මාව හැවෙද්දුවා මට දැන් හුඟක් දුරට අඩුයි. ඒ කියන්නේ දැන් මං ආපු විදිහේ මට හිතා ගන්න මේ කකුලට සෙරප්පු දෙක දාන්න නැතුව ඇවිදින්න බැරුව ආවේ. ඔව්. දැන් මේ සෙරප්පු දෙක නැතුව මේ අඩිය තිබ්බා. ඔව්. උකුල් ඇටෙන් මට මේ පඩියක්වත් නගින්න බෑ. උකුල් ඇටේ අමාරු වෙනවා. නමුත් මට සන්තෝෂයි මේ දුකට නෙමෙයි ඇඬෙන්නේ මට සතුටට. ඔව් මෙහෙ එන මිනිස්සු අඬන්නේ සතුටට. සතුටට මම දුකට අඬන්නේ නැහැ. ඔව් මොකද මට දුකක් නෙමෙයි උනේ සතුට. මොකද මට අඩියක් තියලා අඩියක් ගන්න කාටු හරි වාරු ඕනේ. ඔව්. අද මම දැන් මං ඒ ආපු ටිකට මං දෙපැත්තෙන්ම පඩියෙන් නැග්ගා. ඉතින් මට ඒක මේ එකන් ඉන්න ආදරණීය ස්වාමියා මාර කැපවීමක් කරානේ විදේශයේ ඉඳලාම. ඒ අපේ ලංකාවේ ජනප්‍රිය වේදිකා නාට්‍ය ශිල්පියෙක් පහුගිය කාල සීමාවේ කාලයක් විදේශගත වෙලා ඉඳලා. ඉතින් අපිට කියන්නකෝ මේ ඒ ඇවිල්ලා මාව කීප පොලකට මරන් ගියා මෙයා. ඔව්. හොස්පිටල් අරන් ගියා ආයුර්වේද නවත්තලා හිටියා. ගොඩාක් වැදුම් මැදුරවල වලට අරන් ගියා. එක තැනකින්වත් මට සුවයක් වුණේ නැහැ. මම කතා කරන්නකො පොඩ්ඩක්. ඉතින් ආයිබෝවන්. ඉතින් මගේ ආදරණීය යාළුවනේ YouTube සීය. මගේ සීලාගේ කතාව අපි YouTube WhatsApp Facebook TikTok තරමන මගේ ආදරණීය යාළුවෝ ඔක්කොම දන්නවා මං කවුද කියලා. ඉතින් ඒ වගේම මෙයාවත් උදේ දන්නවා මේ සුජාතක්කා. ඔයාලට මතක ඇති කටට රසට කැම වේලක් හදලා පින්නේ මෙයා තමයි YouTube එකේ අර. ඉතින් මෙයාව කවුරුත් හඳුන්වනවා. ඉතින් ඇත්තම කියනවා මම විදේශගතලයට කතාරවල ඉඳලා මේට ආවෙත් මගේ නෝනාගේ මේ කුන්දේ අමාරුවක් තිබුණා. මෙයාට ඇවිද ගන්න බෑ. ඇත්තම කියනවා තනියෙන් යන්න බෑ. මෙයාට කාගේ හරි වාරුවක් අත්‍යවශ්‍යයි. වාරුවක් නැතුව මෙයාට ඇවිදින්න බෑ. ඉතින් මෙයාව මම එක්ක යන්න ඕන දැන් කීප බලකට එක්කන් ගියා. මගේ අතේ මුදල් මම වීදම් කළා. උත්සාහ කළා මෙයාව කොහොම හරි නැගිටවල ඇවිදවන්න ඕනේ කියලා තනියෙන් වාරු නැතුව. ඉතින් අද ඒ දේ මේ වෙදමැදුරේ මේ වෙදමාත්‍ය අපිට කරලා පෙන්නවා. ඒක ඊටාම විශ්වකර්ම වැඩක් කියලා කියන්න ඕනේ. ඇත්තම කියනවා නම් තෙල් ටිකක් ගහලා ඒ වගේම බුදු ගුණෙන් පිරිත්යන් හොවලා ඉතින් මේ කරපු දේ මගේ මන අපිට මම හොඳට දැක්කා. ඉතින් මගේ ආදරණීය යාළුවනේ ඔන්න ඔයාලට එනවනම් ඔයාලගේ ආදරණීය දෙමව්පියෝ කවුරු හරි මේ වගේ පත්තකට පත් වෙලා ඉන්නවනම් හොඳම තැන තමයි මෙතනට. ඉතින් මෙතනට එනවනම් අනිවාර්යයෙන්ම ඒ වෙදමාත්‍යට කතා කරලා වෙදමාත්‍යාගේ නම්බරයට කතා කරලා එතුමාගේ වීඩියෝ එකක් තියෙනවා. ඒ වීඩියෝ එක දැනුවත් කිරීමේ වීඩියෝ එකක්. එහෙන් නරඹලා ඒ අනුව මස් මාංශ වලින් වැඩි කියලා මමයි මගේ නෝනත් ඒ වගේම තමයි දැන් දවස් 10ක් විතර අපි මස් මාංශ කෑවෙම නෑ. මට මස් මාංශ කන්නතු ඉන්න බැරි මිනිහෙක්. ඉතින් ඔයාලා කවුරුත් දන්නවා. නමුත් ඒකිනුත් මම මිදලා ඇත්තම කියනනම් ආවා. ඉතින් මං හිතනවා මස් මාංශ කන එක මෙතනින් යාට මටත් නවත්තන්න පුළුවන් කියලා මගේ මේ නෝනාගේ දෙයක්. අද මේ වෙච්ච විශ්මය දැක්කම. ඔව් මේ විශ්මය දැක්කම ඇත්තම අනිවාර්යයෙන්ම වෙදමාත්ම ඉතින් වෙදමාත්මට ගොඩාක් පින් කියලා තමයි මේ වෙලාවේදී කියන්න ඕනේ. හොඳයි. මස් මාංශ වලට වැඩිය ජීවිතේ වඩන ඒ තරම් පිනක්